ගන්න කලින් පොඩි උදව්වක් ඕනේ. ඔයාලා හිතන විදිහට මේ දෙන්න සටන් කළොත් දිනන්නේ කවුද? මදරාද ඔබිටෝද? වීඩියෝ එක බලන්න කලින් ඔයාගේ මතය පහලින් කමෙන්ට් කරන් යන්න. බලමු වීඩියෝ එක ඉවර වෙද්දී ඒ අදහස වෙනස් වෙයිද කියලා. හරි, අපි මුලින්ම පටන් ගමු ගෝලයාගෙන්. ඔබිටෝ ජිහා. ඔබිටෝ කියන්නේ නරුටෝ සීරීස් එකේ දකින්න ලැබුණු most broken character එකක්. ඉතින් අපි මේ ඔබිටෝ ජිහා ගැන කලින් කරපු වීඩියෝ එකෙන් එයාගේ සම්පූර්ණ character review එකක් කළා. මෙයාගේ ප්‍රධානම බලය නැත්නම් මෙයාගේ ට්‍රම්ප් කාඩ් එක තමයි මෙයාගේ මංගෙක්කව ශාරින්ගන් එකේ ලැබෙන කාමුයි තාක්ෂණය. මේක නිකම්ම ටෙලිපෝටේෂන් එකක් නෙමෙයි. මේක ස්පේස් ටයිම් නින්ජුට්සු එකක්. මේකෙන් ඔබිටෝට පුළුවන් මුළු ශරීරයම හෝ ශරීරයේ කොටස් තප්පරයකින් තව ඩිමෙන්ෂන් එකකට යවන්න. සටනකදී කාට හරි පේන්නේ ඔබිටෝගේ ඇඟ හරහා පහරවල් නිකම්ම පාස් වෙලා යනවා වගේ. මේ ඉන්ටෙන්සිබිලිටි එක නිසා මෙයාට ඕනම භයානක ප්‍රහාරයකින් බේරෙන්න පුළුවන්. ඒ වගේම මෙයාට පුළුවන් හතුරන්න තමන්ගේ ඩිමෙන්ෂන් එක ඇතුළට හිර කරන්න. එතනින් පස්සේ ඒ හතුරාට කිසිම බේරීමක් නැහැ. ඔබිටෝගේ තවත් භයානක බලයක් තමයි ඉසනාගේ පාවිච්චි කිරීමේ හැකියාව. තමන්ගේ කැසක් කැප කරලා මරණය පවා හීනයක් බවට පත් කරලා ආපහු පණෙන්න මෙයාට පුළුවන්. කොලන් එක සටනේදී අපි ඒක දැක්කා. ඒ වගේම මෙයාගේ හෂිරාමා සෙල්ස් තියෙන නිසා සාමාන්‍ය උචිහා කෙනෙක්ට වඩා වේගෙන් වුඩ් ස්ටයිල් නින්ජුට්සු පාවිච්චි කරන්න, දරුණු තුවාල ශනිකවම සුව කරගන්න මෙයාට පුළුවන්. හැබැයි මෙයාගේ උපරිම බලය එන්නේ ටෙන්ටල්ස් දින්චුරිකි උනාමයි. ඒ අවස්ථාවේදී මෙයාට ට්‍රූත් සීකින් බෝල්ස් ලැබෙනවා. මේ බෝල් වලට පුළුවන් ඕනම නින්ජුට්සු එකක් අලු කරලා දාන්න. ඒ වගේම මෙයා පාවිච්චි කරන සෝඩ් ඔෆ් නියෝනෝ බෝකෝ කියන කඩුව මේ මුළු ලෝකයේම නිර්මාණය කරන්න පාවිච්චි කළා කියන පුරාවෘත්තගත ආයුධයක්. ඒකෙන් එල්ල කරන එක පහරකින් මුළු සේනාවක්ම විනාශ කරන්න පුළුවන්. දැන් යමු උචිහා ක්ලෑන් එකේ දෙවියන් ගාවට. මදරා උචිහා. මදරා කියන්නේ සටන් බිම කියන දේ නර්තනයක් වගේ කරන කෙනෙක්. මෙයාගේ බලය ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ මෙයාගේ බැටල් IQ සහ එක්ස්පීරියන්ස් එක ගැන. මෙයාට පුළුවන් ශාරින්ගන් එකෙන් විතරක් සතුරන් දහස් ගානකගේ චලනයන් කලින්ම හඳුනාගෙන තනියම සේනාවක් පරාජය කරන්න. මදරාගේ ෆයර් ස්ටයිල් මැජෙස්ටික් ඩිස්ට්‍රොයර් ෆ්ලේම් කියන ප්‍රහාරය නවත්තන්න ශිනෝබි සේනාවක 20 දෙනෙක්ට වඩා ජල ප්‍රහාර එල්ල කරන්න වුණා. ඒ වගේම මෙයාගේ ගොම්බයි යුච්වා එක හරහා එන ඕනම නින්ජුත්සු ප්‍රහාරයක් හොරාගෙන ආපහු හතුරටම එල්ල කරන්න මෙයාට පුළුවන්. දැන් බලමු මෙයාගේ පර්ෆෙක්ට් සුසානෝ එක ගැන. මේක නිකම්ම ආරක්ෂක වැටක් නෙමෙයි. මේක කන්දකට වඩා විශාල දිව්‍යමය බලයක් තියෙන සන්නාහකයක්. මදරාගේ එක කඩු පාරකින් ඈත තියෙන කඳුබන්ති දෙකට කැපිලා යනවා. මේක හසුරවන්න පුළුවන් වෙන්නේ ඉටර්නල් මංගෙක්කව ශාරින්ගන් එක තියෙන කෙනෙක්ට විතරයි. හැබැයි මදරා අතිශය භයානක තත්ත්වයට පත් වෙන්නේ රිනිගා නෙස් දෙකම ලැබුණාට පස්සේ. එයාගේ ටෙන්ගායි ෂෙන්සෙයි තාක්ෂණයෙන් ආසේ තියෙන දෙවන්ත උල්කාපාත පොළොවට ගෙන්නන්න පුළුවන්. එකක් නැවැත්තුවත් දෙවෙනි එකෙන් මුළු සේනාවම විනාශ කරලා දානවා. ඒ වගේම මදරාගේ රහසිගතම තුරුම්පුව තමයි ලිම්බෝ හෙන්ගෝකු. මේකෙන් මදරාට පුළුවන් ලිම්බෝ ලෝකයේ තමන්ගේම අදෘශ්‍යමාන පිටපත් ෂැඩෝ ක්ලෝන්ස් 4ක් හදන්න. මේ ක්ලෝන්ස් ලව සාමාන්‍ය ඇසකට පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. හැබැයි එයාට පුළුවන් හැබැයි ලෝකේ ඉන්න සතුරන්ට පහර දෙන්න. රිනිගන් එකක් නැති ඕනම කෙනෙක් මේ ප්‍රහාරය හමුවේ අසරණ වෙනවා. අවසාන වශයෙන් 6 පාර්ට්ස් මදරා අවස්ථාවේදී එයාට තප්පරයකින් තුවාල සුව කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්විට්චාට් ලයිට් ෆෑන් වගේ ආලෝකයේ වේගෙන් එන ප්‍රහාර එල්ල කරන්න මුළු ලෝකයම එකම හීනයකට කොටු කරන ඉන්ෆිනිටි සුකයෝමි ක්‍රියාත්මක කරන්න මෙයාට පුළුවන් වුණා. හරි, දැන් යමු වැදගත්ම තැනට. මේ දෙන සටන් කළොත් දිනන්නේ කවුද? ඔබිටෝගේ කමුයි එක නිසා මදරාට එයාව අල්ලගන්න බැරි වෙයි කියලා හිතනවා නේද? හැබැයි මදරා කියන්නේ ඔබිටෝගේ හැම දුර්වලතාවයක්ම දන්න කෙනෙක්. පළවෙනි කරුණ. ඔබිටෝගේ කමුයි එකේ තියෙන විනාඩි 5 කාල සීමාව මදරා දන්නවා. මදරාට පුළුවන් තමන්ගේ වුඩ් ස්ටයිල් විශාල පරාසයක විහිදෙන ප්‍රහාර හරහා ඔබිටෝට විනාඩි 5ක් එක දිගට ඉන්ටෙන්සිබල් වෙලා ඉන්න බල කරන්න. පළවෙනි කරුණ. ඔබිටෝගේ කාමුයි එකේ තියෙන විනාඩි 5 කාල සීමාව මදරා දන්නවා. මදරාට පුළුවන් තමන්ගේ වුඩ් ස්ටයිල් විශාල පරාසයක විහිදෙන ප්‍රහාර හරහා ඔබිටෝට විනාඩි 5ක් එක දිගට ඉන්ටෙන්සිබල් වෙලා ඉන්න බල කරන්න. ඊට පස්සේ ඔබිටෝ අනිවාර්යයෙන්ම මතුවෙන්න ඕනේ. දෙවෙනි කරුණ තමයි ලිම්බෝ. ඔබිටෝට රිනිගන් එකක් තිබුණත් මදරාගේ ලිම්බෝ ක්ලෝන්ස් 4ක් එක්ක සටන් කරන එක එයාට ලේසි වෙන්නේ නැහැ. ඔබිටෝ සතුරාට පාර දෙන්න සොලිඩ් වෙන තප්පරේදී නොපෙනෙන ලෝකේ ඉන්න ලිම්බෝ ක්ලෝන් ඒකට පුළුවන් ඔබිටෝව මරලා දාන්න.
තුන්වෙනි කරුණ තමයි පාලනය. ඔබට උට 10 tails ගත්තට පස්සේ තමන්ගේ මනස පාලනය කරගන්න ලොකු සටනක් දෙන්න ඕන. නමුත් මදරා කිසිම අපහසුතාවක් නැතුව ඒ අතිවිශාල බලය පාලනය කළා. ඒ වගේම මදරා කියන්නේ Sage of Six Paths ගේ බලයට ඔබට වඩා ගොඩක් සමීප වුණු කෙනෙක්. ඉතින් මගේ තීරණය මේ සටනින් ජයග්‍රහණය කරන්නේ මදරා උචියා. අත්දැකීම් උපක්‍රම සහ අතිවිශාල චක්‍ර ප්‍රමාණය අතින් මදරා ඉන්නේ ඔබට වඩා ගොඩක් ඉහළින්. ගුරුවරයා හැමදාමත් ගුරුවරයාම තමයි. ඔන්න ඕකයි මගේ අදහස. මම හිතනවා ඇයි මම මදරා දිනනවා කියන්නේ කියලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මගේ අදහසට ඔයාලා එක්කනද? එහෙම නැත්නම් ඔබට දිනන්න ක්‍රමයක් තියනවද? දිනන්න තියනවා නම් ඒ ක්‍රමය අනිවාර්යෙන්ම